ආදරයෙන් පිළිගන්නවා ලක්ෂයේ ගමනට. අද අපිට ඇවිල්ලා තියෙනවා ටේබල් පෑන් එකක් හදන්න. අපි දැන් කාන්ටේ දීලා බලමු. මම දැන් කාන්ටේ දෙන සීරියස් ලෑම්ප් එකක් හරහා බලමු එකට දාලා වැඩ කරන්නේ නැහැ කිසිවක්. අපි දැන් මේ සීරියස් නාම්බුවත් තුන කියන මේකේ ෂෝට් එකක් තියෙනවා. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එක ඔබලා ඕල් දාගෙන ලයික් එකකුත් දාගෙන එන යන අපි යන වීඩියෝ එකට. මේකේ ගාඩ් එක ගන්න කලින් මෙන්න මේක නට් එකක් තියෙන. ඒක අපි දැන් ඉස්සෙල්ලම ගලව ගන්න ඕනේ. ඒක ඔන්න ඔයගොල්ලෝ ගලවගෙන දැන් මෙන්න මේ දැල වෙනවා උඩ තියෙන දැල. ඊට පස්සේ මේ පෙත්ත තියෙන මේ තද වෙන්නේ වමට ගැලවෙන දකුණට. අපි දැන් මේක ගලවමු. මේ දැලත් අයින් කර ගන්න ඕනේ. ඒකෙත් මෙතන තියෙන පොඩි කෑල්ලක් වගේ ඒක ගැලවෙන්නේ යාළුවනේ වමට. සලබල් මේක කැරගෙනවද කියලා. යාළුවනේ මේ කූර කැරගෙන්නේ නැහැ. ඒ මෝටරේ කැරගෙන්නේ නැහැ. හිනත් තොද්දයි. තදුනා මෝටරේ කොහොමවත් වැඩ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම යාළුවනේ මෙන්න මේ টොප් එක ගලව ගන්න ඕනේ. මේ චූටි පැට්නියක් දාලා නට් එකක් තියෙනවා. එන්නේ නට් එක ඔන්න ඔයගොල්ලෝ ගලවගෙන ඊපස්සේ යාළුවනේ මෙතන තියෙන එන හතරක් ගලව ගමු. නීනා කරගෙන ලොක් හතරක් තියෙනවා. එන්නේ ඔයගොල්ලෝ පන්න ගන්න වටෙන් මේ ටික ගලව ගන්න ඕනේ. ඔන්නම ප්ලාස්ටික් කෑලි අයින් කරගෙන දැන් මෝටරේ ගලව ගන්න ඕනේ. ඉස්සෙල්ලා රොටේට් කරගෙන කූර ගලව ගන්න ඕනේ. මෙන්න මේ ප්ලාස්ටික් කෑල්ල ගලව ගන්න ඕනේ. ඒක ගලවගමු. ඊට පස්සේ ඒකත් ගලවගෙන ඉස්සෙල්ලා මෙන්න එක මාක පෙන්නයක් හොයාගෙන ඉතින් කොහොම ඉරක් ඇඳ ගන්න ඕනේ. මේක කෑලි තුනකට කැලනකොට අපිට හොයා ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න තියෙන නට් හතර ගලව ගන්න ඕනේ. මෙන්න එතන තියෙන පෑන් පෙත්ති කූර ගලව ගන්න ඕනේ. මෙන්න මේ කූර තමයි පෑන් පෙත්ත සවි වෙන්නේ. ඒ කූර පරිසම් කරලා තියාගන්න. ඉතින්ලා මෙන්න නට් එක ගලව ගන්න ඕනේ. මේ නට් එක ඒක ගලවගමු. ඒ ගලව ගත්තා මෝටරේ හැම ගත්ත හැකි එළියට. ඊට පස්සේ මෝටරේ පියන් දෙක තියෙනවානේ. පියන් දෙපැත්තෙන් හැම අල්ලගෙන ඔහම අදින්න. ඇද්දාම එනවා. ඔන්න ඔහම. ඊට පස්සේ කොයිල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් ඔන්න ඔහම ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මේක පැත්තකින් තියාගෙන කොයිල් එක මෙතන තමයි මෝටරේ කූර ඇවිල්ලා කැරගෙන්නේ. මෙන්න මෙහෙම එන්නේ. මේක දැන්ටත් ඔහම තදයි. ඒ වුණා මෝටරේ කැරගෙන්නේ නැහැ. හිර වෙලා වගේ තියෙන්නේ. අපි දැන් ඒක හදාගමු. දෙපැත්තම තියෙන එන්නේ වගේ තමයි. ඔය තදයි. කූර අරගෙන බලන්න ඕනේ මේ කූර මලකට කාලා වගේ තියෙනවා මේ තැන්වල. මේ මලකට කාලා වගේ තියෙනවා. ඉතින් පොඩ්ඩක් කූරලා අයින් කරන්න ඕනේ. අපි දැන් කූර එක අයින් කරමු. වැලිකට දාසිය කරා මෙන්න යාගේ හූර ගන්න. මේක හූරනකොට මෙන්න එහෙම ඔන්න කරකු හූරන්න. මෙන්න එහෙම හූරන්න ඕන සුදු පාට නිකන්. අපි දැන් අනිත් පැත්තේ හූරගමු. දුන පොඩ්ඩක් රෙද්ද කරන් පිහදා ගන්න. මාකඩ කුඩු වගේ තිබුණා මෝටරේ කැපෙන්න බලනවා. ඊට පස්සේ මේක අරගෙන එහෙම දාලා බලන්න කැරගෙනවද කියලා. දැන් නම් හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයිල් ටිකක් අරගෙන එන්ජින් ඔයිල් හරි මැෂින් ඔයිල් හරි අරගෙන මේකේ ගාන්න ඔයිල් ටිකක් කූරේ හොඳට. මේකට පොල් තෙල් එහෙම දාන්න එපා. මේ කූර කැපෙනවා. එතකොට වැඩක් නැහැ මෝටරේ. මෙන්න මේ වගේ දාලා මේක දුට්ට හොඳ දාන්න ටිකක්. තව තෙල් ටික අර මෙන්න මේ වගේ දාගන්න. ඌට වක් කරන්න. දාලා මෙන්න එහෙම පොඩ්ඩක් හොඳට කරගන්න මෙතන. ඔන්න දැන් මේ පැත්ත හරි. කූර අරන් එළියට මේ තෙල් ටිකක් දාන්න මෙන්න එතනින් බුෂ් එකට. ඔන්න හරි. ඊට පස්සේ බලමු අපි අනිත් පැත්ත. මේ පැත්ත අනිත් පියන අරගෙන ඒක දාලා බලන්න ඕන.
ඒ පැත්ත මුඩ්ඩක් හදන්න ඕනි. තෙල් ඉස්සෙල්ලා හැදුවාගේ එන්නේ පැත්ත හදා ගන්න ඕනි. ඊට පස්සේ මේ පැත්ත තෙල් ටික දාලා ඔන්න ඕකල හොඳට කරකවන්න ඕනි. ඔන්න දැන් දෙපැත්තම හරි. ඊට පස්සේ ඉස්සෙල්ලාගේ මෙතන තෙල් ටිකක් වක් කරගන්න ඕනි. කූරාර මෙතන මේ ගෙඩියක් වගේ තියෙන. එන්නේ එකේ තෙල් ගෑවිලා දිනන පොඩ්ඩක් පිහි දාන්න. දැන් අපි දැන් මේක බස්සගමු මෙතනට. ඊට පස්සේ ඔයිල් එක අරන් ඔන්න ඕක දාගන්න කලින් තිබ්බ විදිහටම අපේ කරගෙන කූරා තියෙන පල්ලෙහාට. ඒ කූර ඔන්න පල්ලෙහාට ඉතින් දාලා හයි කරගන්න ඕනේ. මෙන්න මේ පේන විදිහට හයි කරගන්න. ඔන්න දැන් නම් හරි අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ නට් හතර දාගන්න මෙන්න මෙහෙම. වැඩි තද ගන්න එක පැත්තෙන් සාමාන්‍ය හතර පැත්තම එකම විදිහට තද කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් කරක බලන්න ගානට එක හැරගෙනවද කියලා. ඊට පස්සේ මෙන්න කූරත් ඔන්න ඔයගොල්ලෝ දාලා පොඩි ටට්ටුවක් දෙන්න ඕන කූර අතුට්ට යන්න. අන්ටේ දීලා බලන්න මේක වැඩද කියලා. ඔන්න ඔය කට්ටිය පේන මෝටරේ වැඩ කරනවා. ඊට පස්සේ ආවම මේ මෝටරේ කලින් තිබ්බ විදිහම හයි කරගන්න ඕනේ. ඔන්න ඔහම. ඊට පස්සේ ආවම මෙතනට ආවම අට්ටේ දාලා තද කරගන්න. මේ නට් එක ආවම ගොඩාක් තද කරන්න. තදම කරලා දාන නැත්තම් මේ මෝටරේ කැරගෙනකොට ගැලවෙන්න බලනවා. ඔක තද කරලා ඊට පස්සේ මෙන්න මේ කෑල්ල හයි කරගන්නවා තිබ්බ විදිහටම. ඊට පස්සේ මෙන්න එර්ත් තියෙන එර්ත් එක කැණියකට දාලා හයි කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න දැන් මේ මෙන්න පේන විදිහට යකඩ කෑල්ල හයි කරගන්න ඕනේ තිබ්බ විදිහටම. ඊට පස්සේ මෙන්න පියනත් හයි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න ප්ලාස්ටික් කෑල්ල හයි කරගන්න ඕනේ. මේ ගානට දාගන්න ඕනේ. ඔන්නම දාගන්න ලොක් ටික. මෙන්න දැන් කූර හොඳට කරගෙන ඉස්සෙල්ලා කරුන්නේ නැහැ පොඩ්ඩක්වත්. මෙන්න ඒව දැලත් හයි කරගන්න ඕනේ. ඒත් හයිකදී පොඩි කට්ටයක් තියෙනවා. කට්ටේට ගානට වැටෙන්න ඕනේ. මෙන්න රබර් පටියක් තියෙනවා. ඒකත් ගානට දාගන්න. ඊට පස්සේ මෙන්න මේකත් දාලා හයි කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න දෙන චූටි නට් එක. එන්නේ තද කරන්න ඕනේ. ඔන්න හරියම එන්න පස්සේ ආව මේ මෙන්න එතන හයි කරන කූර තියෙන එකත් හයි කර ගන්න ඕනේ. හරියම එකත් දැන් අපි හයි කරගත්තා. මේ තමයි පෑන් එක හදලා ඉවරනේ. කමෙන්ට් එක උදාගෙන ඉන්න ගමන් අද මම ගිහින් ඉන්න අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.